මේ මාළුවන් ගැන කතා කරනකොට අපි දන්නවා මුහුදෙන් ලැබෙන ඊටමත් රසවත් ආහාරයක් තමයි අපේ රටට එන විදේශිකයන් මේ සංචාරකයන් ඊටම කැමැත්තෙන් කන දෙයක් තමයි මේ කකුලුවා කියන සතා. එතකොට සහෝදරවරුනි සත්ව ඝාතනය සත්ව හිංසාව කියලා කතා කරගෙන මේ කකුලුවා කියන සතාව ඊටා හොඳ ආහාරයක් බවට පත් කිරීමේදී රසවත් ආහාරයක් බවට පත් කිරීමේදී මොනවද අපි භාවිතා කරන ක්‍රමවේදය වතුර හොඳටම උණු කරලා ඒකේ මේ කකුලුවා දානවා. ඒ කකුලුවාට දැනෙන වේදනාව, ඒ දෙන හිංසාව මේක සත්ව ඝාතනයට අයත් වෙන්නේ නැද්ද? නමුත් අපේ මේ එන විදේශිකයන් සඳහා සංචාරකයන් සඳහා ප්‍රධාන ආහාරයක් හැටියට අපි මේ කකුලුවන්ගේ ආහාරය ලබා දෙනවා. එතකොට මේ සියලුම දේවල් නවත්තන්න ඕනේ. එතකොට අපි අහලා තියෙන දෙයක් තමයි මුහුදු කූණ්ඩැල්ලෝ. මුහුදු කූණ්ඩැල්ලෝ කියන්නේ කිලෝවක් රුපියල් 10000කට පමණ යන ඊටමත් මිල අධික කෑමක්. එතකොට මුහුදු කූණ්ඩැල්ලා කියන්නේ හොඳට මුහුදේ පීනුම් ගහගෙන හිටපු කූණ්ඩැල්ලාව අපි ගොඩට ආවිලා වේලලා ඔහුගේ ඒ කූණ්ඩැල්ලාගේ ජීවිතය නාස්ති කරනවා. එහෙම නැත්නම් ඝාතනය කරනවා. එතකොට මේ මා හිත කිප්පු සියලුම දේවල් අපි නවත්වන්න ඕනේ. මේ සත්ව ඝාතනය අපි නවත්තනවා නම්. ඊට පස්සේ ඒ කියන්නේ මුහුදේ තියෙන සියලුම සම්පත්, මුහුදේ තියෙන කිසිම සම්පතක් භුක්ති විඳීමට අපිට අවස්ථාවක් නැහැ. ඊළඟට සහෝදරවරුනි කුකුළු මස් හා විතර අනුභව සම්පූර්ණයෙන් තහනම් කිරීම. අපි දන්නවා දැන් ලංකාව වගේ රටක කුකුළු මස් ආශ්‍රිත වූ හුඟක් වෙළඳ කටයුතු තියෙනවා. එහෙම නැත්නම් ෆාම් ගොවිපළවල් හැදිලා තියෙනවා. මේ හා සම්බන්ධව නොයෙකුත් ආකාරයේ දහස් ගණනකේ රැකියා රැඳිලා තියෙනවා. එතකොට මේ සියලුම ෆාම් ඔක්කොම නැති කරලා කඩා බිඳලා දාලා කුකුළු මස් ආශ්‍රිත සියලුම දේවල් නවත්තන්න ඕනේ. ඒ වගේම මේ කිකිලියන් දාන බිත්තර ඇත්තටම කාටද මේ කිකිලියන් බිත්තර දාන්නේ? මිනිස්යාගේ පෝෂණයටද? නෑ සහෝදරවරුනි. කිකිලි බිත්තර දාන්නේ Tamanගේ වර්ගයා බෝ කිරීම සඳහා. අපි මොනවද කරන්නේ? කිකිලි වර්ගයා බෝ කිරීම සඳහා ඒ කිකිලි දාන බිත්තරය අරන් අපි පෝෂණය වෙන සම්පූර්ණයෙන්ම ඔවුන්ගේ වර්ධනය අපි නැති කරනවා. එතකොට කිකිලිගේ බිත්තර වලින් අපි පෝෂණය වෙලා අපි පුෂ්ටිමත් වෙලා මොනවද අපි කරන්නේ? ඒ ඝාතනය කුකුළු ඝාතනය අපි අනිවාර්යෙන් කරනවා. බිත්තරයක් කනවා කියලා කියන්නේ මොනවද අපි? කුකුළුවන් නැති කරනවා එහෙම නැත්නම් ඝාතනය කරනවා කියන එක තමයි අදහස් වෙන්නේ. එහෙමනම් අපි යම්කිසි තීරණයකට එනවා නම් සත්ව ඝාතනය තරයේ හෙලා දැකිය යුතු කියලා තියෙන සියලුම ගොවිපල් කුකුළු ගොවිපළවල් නැති කරලා බිත්තර සම්පූර්ණයෙන් තහනම්, බිත්තර විකිණීම සහ වෙළඳාම සහ බිත්තර ප්‍රදර්ශනයේ සම්පූර්ණයෙන් තහනම්. හේතුව මේක අපි සත්ව ඝාතනයෙන් තොර සමාජයක්. ඒ හින්දා මේ සියලුම දේවල් නැවැත්විය යුතුයි. අනිත් එක තමයි ගවයාගේ කිරි ආශ්‍රිත වූ දේවල්. අපි අද රස කර ඇන්කර් කියලා තවත් නොයෙකුත් වර්ගයේ හයිලන්ඩ් කියලා මේ ආනයනය කරන කිරි බොනවා අපි. මේ කිරි කියන්නේ මොනවද සහෝදරවරුනි? මේ ගවයා Tamanගේ කිරි නිෂ්පාදනය කරන්නේ Tamanගේ ශරීරයේ මේ මිනිස්යාව පෝෂණය කිරීමටද? මේ මිනිස්යාව සතුටු කිරීමද? මේ මිනිස්යාට ප්‍රෝටීන් ලබා දීමටද? නෑ සහෝදරවරුනි. Tamanගේ පැටියා වෙනුවෙන් දෙන කිරි අපි හොරකම් කරනවා. අපි එතකොට මනුෂ්‍ය වර්ගයා කිරි හොරු කියනවා නම් ඒක තමයි ඇත්ත. මේ කිරි හොරකම් කරන්නේ ඊටාම ක්‍රමානුකූලව කපටි ක්‍රියාවක් මගෙන්. කොහොමද ඒ එළදෙනගේ එහෙම නැත්නම් මේ ගවයාගේ කිරි එරෙන්නේ මේ Tamanගේ පැටියා ඇවිල්ලා ඒ තනපුඩු වලට කට තියපුවාම තමයි. එතකොට අපි ඊටාමත් සූක්ෂම ලෙස ඒ ගවයාගේ ඒ කිරි ලබා ගැනීමේදී පැටව පොඩ්ඩක් පෙන්නලා පස්සේ ආපහු අරන් බැඳලා දාලා ඒ කිරි ලබා ගන්නවා. මේ වගේ එහෙමනම් ඒ ගවයාගේ කිරි හොරු හැටියට සැලකෙන ඒ අපි කිරි බොන එක සම්පූර්ණයෙන් නවත්තලා ඊට පස්සේ අපි සම්පූර්ණයෙන් අපි සත්ව ඝාතනයෙන් සත්ව හිංසනයෙන් තොර සමාජයක් යද ඉඳලා ඔක්කොමලා ප්ලේන්ටි තමයි බොන්නේ කියන තීරණයකට අපි එළඹිය යුතුයි. අනිත් එක සහෝදරවරුනි මේ ගවයන්ට එහෙම නැත්නම් ඒ ගවයා යම් කිසි කරත්ත වලට බැඳීමේදී ලාඩන් ගැසීම කියන ඒ ක්‍රීරු ක්‍රියාව ඒක කොතරම් වේදනා දෙන දෙයක්ද ඒ ගවයාට.
ඒ වගේම ගවයාට සලකුණු තැබීම වැනි ඉතා අමානුෂික ක්‍රියාවන් වල අපි අයි නිරත වෙන්නේ. මිනිස්යාගේ පැවැත්ම සඳහා මේ වගේ නොයෙකුත් දේවල් අවශ්‍යයි. නමුත් අපි තීරණයකට එනවා නම් මේ සත්ව ඝාතනයෙන්, සත්ව හිංසාවෙන් අපි වැළකී සිටිය යුතුයි කියලා මේ සියලුම දේවල් වලින් අපි ඉවත් වෙන්න ඕනේ. ඒ වගේම සහෝදරවරුනි, කැලේ රජ්ජුරු හැටියට කැලේ ඉතා සුන්දර ලෙස ජීවත් වුණු සතුන් දහස් ගාණක් කෝටි ගාණක් අපි අරගෙන ඔවුන්ව සුරතල් සතුන් හැටියටත් අපේ නොයෙකුත් උවමනාවන් වලට ඔවුන්ව පාවිච්චි කරමින් අපි සත්තු ඇති කරනවා. එළුවා, ගවයා, මීහරක්, තාරාවෝ, අස්වැයෝ, සුනකයන්, ඔටුවා, හාවා මේ වගේ තවත් සත්වයන් රාශියක් මිනිසයා තමන්ගේ පරිභෝජන කටයුතු සඳහා, තමන්ගේ නොයෙකුත් විදිහේ වැඩ කටයුතු සඳහා අපි මේ සතුන්ගෙන් ලබා ගන්නවා. එහෙම නැත්නම් සතුන් තියා ගන්නවා. මේ සියලුම දේවල් වලින් අපි වැළකීලා මේ සියලුම සතුන් අපි ආපහු කැලේට ඵලයල්ලා අපි සත්ව හිංසාවෙන් තොර සමාජයක් කියලා ඒගොල්ලෝ ඔක්කොටම කැලේට යවන්න ඕන. සහෝදරවරුනි, මේ වගේ දෙයක් ප්‍රායෝගිකද කියලා කල්පනා කිරීම, මිනිසයන්, අල්ලාහ් කියන දෙවියන් අපි විශ්වාස කරන්නේ මිනිසෙකුගේ හැටියට සතුන්ට වඩා අපිට දීලා තියෙන හොඳම දේ තමයි හොඳ නරක තෝරා ගැනීමේ සිහි බුද්ධිය අපිට දීලා තියෙනවා. මේ බුද්ධියෙන් අපි අනිවාර්යෙන් කල්පනා කළ බැලිය යුතුයි. මේ අපි සත්ව ඝාතනයෙන් තොර, සත්ව හිංසාවෙන් තොර රටක ජීවත් වීම, එහෙම නැත්නම් ඒ වගේ තත්වයක් උදා කිරීම ප්‍රායෝගිකද කියන එක අපේ බුද්ධියෙන් අපි අනිවාර්යෙන් කල්පනා කර බැලිය යුතුයි. සහෝදරවරුනි, සත්ව ඝාතනයෙන් තොර සමාජයක් බිහි කරනවා නම් මී ඝාතනය තහනම් කිරීම. අපි දන්නවා ගෙවල් වල, කුඹුරු වල නොයෙකුත් ආකාරයේ නොයෙකුත් ප්‍රශ්න ඇති කරන තවත් ඊටමත් මේ මිනිසයාට හුඟක් අහිතකර සතෙක් තමයි මීයා. මේ මීයාව මර්ධනය සඳහා ඊටමත් අපි දන්නවා මේ සඳහා භාවිතා කරන බෙහෙත් සමහරක් වෙලාවට ඊටාත්ම බරපතල ලෙස ඔවුන්ව ශනකින් මේ යන ලෙස ඒ බෙහෙත් හදලා තියෙන්නේ. ඒ වගේම මේ කතුරු මාර්ගයෙන් මීයන් අල්ලන තත්වයක් අපි දකිනවා. එතකොට මීයන්ට ජීවයක් නැද්ද සහෝදරවරුනි? මී ඝාතනයක් නෙවෙයිද? ඒක සත්ව ඝාතනයක් නෙවෙයිද කියන එකත් මම මේ අවස්ථාවේ අහන්න කැමතියි. ඒ වගේම මීයන් මර්ධනය කිරීම සඳහා ඒ නිෂ්පාදනය කරන සියලුම දේවල්, මී කතුරු, මී මර්ධනය සඳහා ඒ යොදන බෙහෙත් සම්පූර්ණයෙන් නැවතිය යුතුයි. මේ මී ඝාතනය, එහෙම නැත්නම් සත්ව ඝාතනයෙන් තොර සමාජයක් අපි හදනවා නම්. ඒ වගේම කෘමීනාශක අපි බොහෝ රටවල් වල ඉඳලා ආයෝජනය කරනවා. ඒ සියලුම දේවල් නවත්තන්න ඕනේ. ගොවි මහතුන්ට කියන්න ඕනේ ඕගොල්ලන්ගේ කුඹුරු වලට මොන ලෙඩ රෝග හැදුනත් හරි ඕගොල්ලන්ට ගොයන් හදලා ඒකේ නියම පළදාවක් ආවත් හරි නැත්ත් හරි ඕගොල්ලන්ගේ එළවලු වගාවලට මොන වගේ ලෙඩක් හැදුනත් හරි කෘමීනාශක ඉසීම සම්පූර්ණයෙන් තහනම්. හේතුව මේ කෘමීනාශක ඉසීමේදී නොයෙකුත් ආකාරයේ කෘමීන් විනාශ වෙනවා. සතුන් අපි ඝාතනය කරනවා. එතකොට කෘමීනාශක වලින් තොර වූ රටක්, කෘමීනාශක වලින් තොර වූ සමාජයක් නම් විතරයි අපිට පුළුවන් මේ සත්ව ඝාතනයෙන් සම්පූර්ණයෙන් වැළකෙන්නට. ඒ වගේම සහෝදරවරුනි, මා තරයේ කියා සිටිනවා මේ මදුරු, ඩෙන්ගු කියන මදුරු ඝාතනයට, එහෙම නැත්නම් මේ ඩෙන්ගු කියන මදුරුවාට මේ සත්ව ඝාතනය කරන කතා කරන අයට තියෙන පණිවිඩය මොකක්ද? ඒගොල්ලන් මේකට දෙන උත්තරේ මොකක්ද? අද සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ගෙවල් ගාන කියලා හොයලා බලනවා කවුරු ගාවද තියෙන්නේ මදුරුවන් බෝ වෙන තැනක් කාගේ හරි තියෙනවා නම් ඒගොල්ලන්ට දඬුවම් ලබා දිය යුතු වරදක් හැටියට සලකන සමාජයක අපි ජීවත් වෙනවා. එහෙම ඉඳගෙන අපි කියනවා සත්ව ඝාතනයෙන් තොර සමාජයක් කියලා. මේ මදුරු උවදුර කොහොමද කිව්වොත් මිනිස්සයා, අපි දන්නවා සහෝදරවරුනි, මිනිසයා කියන මේ අති විශිෂ්ට නිර්මාණය විනාශ කරන්නට තරම්, එහෙම නැත්නම් මිනිසයාගේ ජීවිතේ නැති කරන්නට තරම් ඉතා භයානක වූ උවදුරක් තමයි මේ ඩෙන්ගු උවදුර කියන්නේ. එතකොට මේ ඩෙන්ගු උවදුරට මේගොල්ලන් දෙන පිළිතුර මොකක්ද? ඩෙන්ගු මදුරුවෙක් අපේ ඇඟේ වහලා ලේ උරා බීගෙන ඉන්නකොට ඒ ඩෙන්ගු මදුරුවාට ගහන්න හොඳ නැහැ, මරන්න හොඳ නැහැ. එහෙමනම් ඕගොල්ලන් මරන්නේ නැත්තම් හොඳයි. මරනවා නම් ඒක සත්ව ඝාතනයක් නැද්ද කියන එකත් මම මේ අවස්ථාවේදී අහන්න කැමතියි.